මහාවංශයේ තේරණ භාෂාවෙන් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න. සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය සහ සංවේගය පිණිස මහාවංශයේ රචිත 8 වෙනි පරිච්ඡේදයේ ගාථාංක 1 සිට 29 දක්වා විස්තර කෙරෙනවා. පණ්ඩු වාසුදේව රජුගේ රාජාභිෂේකය අද අපේ යටිගේ දවසින් ඔබ වෙත ගෙනෙන්නේ. ජාතිය ගොඩනැගීමේ හොඳම මොටිවේෂන් එක එම රාජ්‍ය අභිමානවත් ඉතිහාසයයි. ජාතිය සුරකින ජාතිය වීරකාව්‍ය තේරණ භාෂාවෙන් දැනගන්න අපත් සමග එකතු වන්න. වයෝවෘද්ධ විජය රජුගේ අන්තිම රාජ්‍ය වර්ෂයේ තමන් අපුත්‍රක නිසා දුකසේ පිහිටුවාගත් ලංකා රාජ්‍යය තමන්ගෙන් පසු විනාශලා යන ඇඟීමෙන් පසුවුණු රජතුමා ලංකා රාජ්‍ය පැවරීම සඳහා තම සහෝදර සුමිත්තු කුමරු ගෙන්වා ගන්නට කල්පනා කළා. ඉන් අනතුරුව තම ඇමතුරු සමග සාකච්ඡා කර සිංහපුරයට සංදේශයක් යැව් විජය රජතුමා නොබෝ දිනකින් පරලොව සැපත් වුණා. විජය රජු මිය යාමෙන් පසු කුමරකුගේ පැමිණීම සිදුවන තුරු ඇමතියෝ උපතිස්ස ග්‍රාමයේ සිට පාලන කටයුතු ක්‍රියාත්මක කළා. විජය රජුගේ මරණයෙන් පසු රජ කුමරකු පැමිණෙන තුරු අවුරුද්දක් පමණ රට අරාජිකව තිබුණා. මේ වන විට සිංහපුරයේ සිංහබව රජුගේ මරණයෙන් පසු රජ වී සිටිය ඔහුගේ පුත් සුමිත්තු කුමරුය. මදුරාපුර රජුගේ දියණිය වූ චිත්‍රාගමී සේකින් සුමිත්ත රජුට පුතුන් 3 දෙනෙක් සිටියා. ලක්දිවෙන් සිංහපුරයට ගිය දූතයෝ විජයගේ සංදේශය සුමිත්ත රජු අතට පත් කළා. සුමිත්ත රජු ඒ කියවීමෙන් පසු දැන් මා වයෝවෘද්ධයි. මා සොයුරාගෙන් පසුව ලංකා රාජ්‍ය සඳහා කෙනෙකු යන ලෙස පුත්‍රයන් තිදෙනාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සුමිත්ත රජුගේ බාලපුත් පණ්ඩු වාසුදේව කුමරු කැමති වුණු අතර කුමරු ඇමතිවරුන්ගේ පුතුන් 30 දෙනෙකු සමග පරිබ්‍රාජක වෙස්ගෙන නැව් නැග්ගා. මේ අතර ඇමතිවරු කුමාරයෙකුගේ පැමිණීමේ බලාපොරොත්තුවෙන් නිමිති කියන්නන්ගෙන් කරුණු විමසා සිටියා. එහිදී නිමිති කියන්නා විමසූ දෙයට වඩා යමක් ප්‍රකාශ කළා. රාජ කුමරු සද්දවසකින් පැමිණෙන අතර මෝගිය වංශ පරම්පරාවෙන් උපදින රජෙක් සම්බුද්ධ ශාසනය පිහිටුවන්නේ යයි අනාවැකි පළ කළා. නැව්නැග්ග පණ්ඩු වාසුදේව ඇතුළු පිරිස මාතොට ගඟේ ගංමෝය කටේ කම්මල්තොට නම් ස්ථානයෙන් ගොඩ බැස්ස අතර මාජනයා පරිබ්‍රාජකයන් දැක සත්කාර කළා. එතනදී අගනගරය ගැන කරුණු විමසා දෙවියන්ගේද ආරක්ෂාව ඇතුව සත්දිනකින් උපතිස්ස ගමට පැමිණෙනවා. උපතිස්ස ගමට පැමිණි පණ්ඩු වාසුදේව කුමරුට ලංකා රාජ්‍යයේ පාලනය බාර දුන් නමුත් අගමේසියක් නොමැති බැවින් අභිෂේක ගැන්වීම සිදු කළේ නැහැ. අමිතෝදන ශාක්‍ය රජතුමාට පණ්ඩු ශාක්‍ය නම් පුත්‍රෙක් සිටියා. ඔහු ශාක්‍යයන්ගේ විනාශය දැක තම ජනතාවද පිරිවරාගෙන රාශිගතව ගංගා නම් ගඟෙන් ඈතර වී ඒ අගනගරයක් ඉදිකොට රාජ්‍ය පාලනය පවත්වාගෙන ගියා. පණ්ඩු ශාක්‍ය රජුට දරුවන් 7 දෙනෙක් සිටියා. ඒ රජුට බද්දකච්චායනා නම් අතිශයින් රෝමත් දියණියක් සිටියා. ඇය ලබා ගැනීම සඳහා රජදරුවන් 7 දෙනෙකු ඉතා වටිනා පොඳ පඬුරු එවමින් තරඟයක යෙදී සිටියා. මේ තරඟය නිසා බියටපත් වුණු පණ්ඩු ශාක්‍ය රජු බද්දකච්චායනා කුමරිය ගංගා නම් ගඟේ පහ කර ඇරියොත් ඒ ගමනින් ඇයට යහපතක් මෙන්ම රාජ මහේෂිකාව වන බවට නිමිති දැනගෙන තවත් 30 දෙනෙකු කුමාරිකාවන් සමග නැව් නංවා සමතෙක් හිතොත් මාගේ දේනිය අල්ලා ගනීවි යැයි කියා ගංගා නම් ගඟේ පහ කර ඇරියා. කිසිදු රජකුමාරයෙකුට ඇල්ලා ගැනීමට නොහැකි වුණා. වේගයෙන් ගමන්ගත් නෞකාව දෙවිනි දිනේම ගෝකර්ණ වරායට පැමිණෙනවා. පැවිදි වෙස්ගත් ඒ සියල්ලෝ ඒ ගොඩ බැස අගනගරය ගැන කරුණු විමසා දෙවියන්ගේ රැකවරණින් උපතිස්ස ගමට පැමිණෙනවා. තොරතුරු විමසූ ඇමතියෝ නිමිති පාඨකයන්ගේ වචනය හසා බද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස රජුට බාර කරනවා.
නුවණැති ඇමතියෝ එක්ව සියලු ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් යුත් බද්දකච්චායනා කුමරිය අගමේසිය කොට පණ්ඩුවස්දෙව් කුමරුව රාජාභිෂේක කළා. ඇය සමග පැමිණි සෙසු කන්‍යාවන්ද තමා සමග පැමිණි පිරිසට සරණ පාවා දී සුවසේ රාජ්‍ය පාලනය කළා. සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ පණ්ඩුවාසුදේව රාජාභිෂේකයේ නම් 8 වන පරිච්ඡේදය අවසන්. මිත්‍රවරුනි, මහාවංශයේ තෙරණ භාෂාවෙන් කථනය කිරීම පිළිබඳ ඔබේ අදහස කමෙන්ට් කරන්න. ලයික් කරන්න. හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. ඔබට සුබ සතියක්.